අරාබි මුහුද පැත්තට යද්දිම මට හිතුනේ අපේ ලංකාව වටේ තියෙන ඉන්දියන් සාගරයයි ඉන්දියාවේ මේ පැත්තට පේන අරාබි මුහුදයි අතර ලොකු වෙනසක් තියෙනව නේද කියලා. මෙහි වෙරළ තියෙන්නේ සිනිඳු ලා පැහැති සුදු වැලි කැට. හැබැයි ඉතින් මුහුදු රළ නම් මොන රටේ හිටියත් එකම වගේ. මේ ලුණු ගතිය මිශ්‍ර මුහුදු සුළඟ මගේ ඇඟට වදිද්දී මගේ කකුල් වටේ මේ සිනිඳු වැලි කැට තැවරෙද්දී නිදහසේ ඉන්න වීදි සුනකයෝ දකිද්දී මට දැනෙන්නෙම මම කොහේ හිටියත් ඉන්නේ මම මගේ උපන් රටේ උපන් ගමේ කියලා. ඒ තරමට මුහුද නම් මට කොයි රටේ හිටියත් හරිම හිතවත්. මේ ගෝවවල වෙනෝලියම් බීච් එක ළඟ තියෙන The Southern Deck කියන රෙස්ටොරන්ට් එක. මෙතනදී මම try කරා එයාලගේ virgin mojito එකක්. මේක හදලා තියෙන්නේ කොකුම් කියන දේශීය පළතුර යොදාගෙන. ඇත්තටම කියනවා නම් මේක හරිම ඇඹුල්. ලංකාවේ අපේ ගොඩකවලත් මේ හා සමාන රසයක්මයි තියෙන්නේ. ඊළඟට මම wild mushroom soup එකක් ඕඩර් කරා. ඇත්තම කියනවා නම් මම මෙච්චර කාලයකට බීපු හොඳම soup එක කියලා කිව්වොත් හරි. creamy වගේම හරිම ලස්සන wild mushroom flavors ගොඩක්ම තිබුණා. එයාලගේ බිරියානි ගැන නම් කියන්න දෙයක් නෑ. හරිම රසයි. එයාලා ගොඩක් කරවට බිරියානි එකත් එක්ක දෙන්නේ මේ වගේ අඹ චට්නි එකක් එක්ක buttermilk. අඹ චට්නි එක නම් හරිම සව. මට නම් ඒක දරා ගන්න බෑ. හැබැයි ඒක මේ buttermilk එකත් එක්ක dilute කරාම නම් එන්නේ හරිම අපූර්ව රසක්. ඒ වගේම මේ රෙස්ටොරන්ට් එක ගැන කියනවා නම් මෙතන vibe එක, crowd එක, location එකත් එක්ක බලද්දී ගෝවාවල මම ගියපු ලස්සනම තැනක් විදියට කියන්න පුළුවන්. රෑ වෙද්දී ඉතින් මම අරාබි මුහුද දිහා බලන් හොඳ කල්පනාවක ඉද්දී මෙන්න බොලේ එකපාරට මගේ ඉස්සරහින් තරි ජීප් යනවා. ලංකාවේදී මම මෙහෙම දෙයක් එක්ස්පීරියන්ස් කරලා නැති නිසා ඒක ඇත්තටම මට අමුතු දෙයක් වුණා. ඉතින් ආයේ ඉන්දියාව ගියොත් මේක මගේ බකට් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්.